ඔයා පදිංචි වෙන්න නම් ඔයාගේ අපාර්ට්මන්ට් එක ගන්න අනිවාර්යෙන්ම ඔයා ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ඒ වගේම ඔයාගේ සුව පහසුව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් ඔයා රෙන්ට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ අපාර්ට්මන්ට් එක අනිවාර්යෙන්ම හොඳ ඉන්ටීරියර් ඩිසයින් එකක් කරන එක කොහොමදවත් මුදල් අපතෑමක් නෙමෙයි. මොකද හොඳ ඉන්ටීරියර් ඩිසයින් එකකින් ඔයාගේ අපාර්ට්මන්ට් එකේ මාකට් වැලියු එක, රෙන්ට් වැලියු එක ගොඩාක් වැඩි කර ගන්න පුළුවන්. සිලොන් ෆර්නිචර් ඉන්ටීරියර් ඩිසයින් එකක් කියලා කියනකොට ගොඩාක් අය හිතන්නේ ලොකු වියදමක් යන වැඩක් කියලා. හැබැයි හොඳ ඉන්ටීරියර් එකක් කියලා කියන්නේ ලොකු බජට් එකක් යන වැඩක් නෙමෙයි. තියෙන බජට් එක හරි විදිහට සැලසුම් කරගන්න එක තමයි හොඳ ඉන්ටීරියර් ඩිසයින් එකක් කියලා කියන්නේ. ඉතින් අද අපි බලමු තියෙන බජට් එකට ගැලපෙන විදිහට ඉන්ටීරියර් ඩිසයින් එකක් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු ෆර්නිචර් තෝරගන්නේ කොහොමද කියලා. ඔයා සිම්පල් ඒ වගේම මිනිමලිස්ටික් තීම් එකකට යනවා නම් ඔයාගේ ෆර්නිචර් වල කොස්ට් එක ගොඩාක් අඩු කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් ඔයා කර්ව් ෂේප් ඒ වගේම කස්ටමයිස් ඩිසයින් ලක්සරි පැටර්න් මේ දේවල් වලට යනවා නම් ඔන්න ඔයාගේ කොස්ට් එක පොඩ්ඩක් විතර ඊට වැඩිය වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා ෆර්නිචර් තෝරගන්නකොට ඒ ෆර්නිචර් වල පෙනුම වගේම භාවිතයත් අනිවාර්යෙන්ම සලකලා බලන්න ඕනේ. ඔයා තෝරගන්න ෆර්නිචර් එකේ ෆිනිෂින් එකත් බජට් එකට ගොඩාක් බලපානවා. ඉතින් ෆර්නිචර් වල ෆිනිෂින් මැට්, සෙමි මැට්, ඒ වගේම ග්ලොස් මේ වගේ විවිධ පරාස වලින් තියෙනවා. ඉතින් මේ අතරින් ඔයා තෝරගන්නේ මොකද්ද? ඒ වගේම ඔයාට නඩත්තු කරන්න පුළුවන් මොකද්ද? නඩත්තු කරන්න ලේසි මොනවද? මෙන්න මේ ගැන අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ෆර්නිචර් එකේ ෆිනිෂින් එකත් එක්ක ඔයාගේ ෆර්නිචර් එකේ භාවිතයන් පිළිබඳව අනිවාර්යෙන්ම සලකලා බලන්න ඕනේ. සමහර ෆිනිෂර්ස් වල නඩත්තු වියදම වැඩි. පිරිවැය අඩුයි. ඉතින් ඒ හින්දා ලස්සන විතරක් බලන්නේ නැතුව ඔයාගේ දිගුකාලීන වටිනාකම ඒ වගේම මේ නඩත්තු වියදම් මේ දේවල් ගැන අනිවාර්යෙන්ම සලකලා බලන්න ඕනේ. ෆර්නිචර් ඩිසයින් එකක මැටීරියල් තෝරගන්න එකත් හරිම වැදගත්. එකම ෆර්නිචර් ඩිසයින් එක වුණාට මැටීරියල් වෙනස් වෙනකොට ඒ දේවල් වල පිරිවැය වෙනස් වෙන්න පුළුවන්. වුඩන් টොප් එකකින් අපිට සාමාන්‍යයෙන් නැචරල් ලුක් එකක් ඒ වගේම වෝම් ෆීලින් එකක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මාබල් টොප් එකකින් හරිම ලක්සරි ෆීලින් එකක් ලබා දෙනවා. හැබැයි ඉතින් ඔයාගේ තෝරා ගැනීම අනුව මේ දෙකේ පිරිවැය වෙනස් වෙනවා. ඔයා පදිංචි වෙන්න නම් ඔයාගේ අපාර්ට්මන්ට් එක ගන්න අනිවාර්යෙන්ම ඔයා ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ඒ වගේම ඔයාගේ සුව පහසුව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් ඔයා රෙන්ට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ අපාර්ට්මන්ට් එක අනිවාර්යෙන්ම හොඳ ඉන්ටීරියර් ඩිසයින් එකක් කරන එක කොහොමදවත් මුදල් අපතෑමක් නෙමෙයි. මොකද හොඳ ඉන්ටීරියර් ඩිසයින් එකකින් ඔයාගේ අපාර්ට්මන්ට් එකේ මාකට් වැලියු එක, රෙන්ට් වැලියු එක ගොඩාක් වැඩි කර ගන්න පුළුවන්. ඉතින් හොඳ ඉන්ටීරියර් ඩිසයින් එකක් කියලා කියන්නේ වැඩි පිරිවැයක් දරන එක නෙමෙයි. ඔයාගේ අවශ්‍යතාවය ඒ වගේම